අපි අද මෙන්න මෙහෙම පටන් ගමු. අපි හැමෝම ඉපදිලා තියෙන්නේ ස්ටේජ් එකක් උඩ කතා කරන්න. එහෙමත් නැත්නම් මයික් එකක් අතින් අල්ලන්න නෙමෙයි. ඔබත් එහෙමයි, මමත් එහෙමයි. එතකොට අපි කතා කරන විදිය, එහෙමත් නැත්නම් ස්ටේජ් එකක් උඩ ඇවිදින විදිය මේ හැමදේම එකින් එක්කෙනාට වෙනස්. ඔබෙත් වෙනස්, මගෙත් වෙනස්. එතකොට අපි කොහොමද ওই දේවල් හදාගන්නේ කියන දේ ගැන කල්පනා කරොත් මුලින්ම අපි කරන්න ඕනේ අපිව ඉන්න තැනට වඩා පොඩ්ඩක් උඩින් හිතන එක. ඔව් අපිට පුළුවන්. ඔව් ඔයාලට පුළුවන් කියන දේ ඔබ විශ්වාස කරන්න ඔබට පුළුවන් වෙනවා ස්ටේජ් එකක උඩ හරියට perform කරන්න. මයික් එකක් හරියට අල්ලන්න. කොහොමද ඔඩියන්ස් එකට හරියට කතා කරන්නේ? ඔඩියන්ස් එක ඇටෙන්ෂන් එක අපිට කොහොමද තියාගෙන ඉන්නේ කියන දේ නිතරම ඔබේ ඔළුවේ පේන්න ගන්නවා. ඔබ ඔඩියන්ස් එකට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නේ කියන දේ මතක් කරගන්න. හරි. මම ගැන කියලා පටන් ගන්නම්. මම නමින් හරිත චමල් ප්‍රනාන්දු. ගුවන්විදුලි නිවේදකයෙක්, එහෙමත් නැත්නම් පබ්ලික් ස්පීකර් කෙනෙක්. තව පැත්තකින් මනෝ උපදේශකයෙක්. මේ හැමදේමත් එක්ක මම මාව අඩියෙන් අඩිය චුට්ටි බිල්ඩ් අප් කරගෙන යන ගමනේදී මට හම්බ වෙනවා මෙන්න මෙහෙම ලොකු ඔපචුනිටි එකක්. කොහොමද යද්ද? ස්ටේජ් එකක් උඩ කතා කරන්න, ස්ටේජ් එකක් උඩ හැසිරෙන්නේ කොහොමද කියලා දෙන්න මට පුළුවන් වෙනවා. රයිට්. අපි කතා කරමු. ස්ටේජ් එකක් උඩ කතා කරන්නේ කොහොමද? perform කරනවා කියන දේ කතා කරද්දී අපිට විවිධාකාර ඔඩියන්ස් හම්බෙන්න පුළුවන්. එක්කෙනෙක් එක කතා කරද්දී අපි කතා කරන්න ඕනේ හරියටම S2 දිහා බලාගෙන. ඒ වගේමයි ඕක තව චුට්ටක් සංකීර්ණ දෙයක් වෙනවා, පොඩ්ඩක් අමාරු දෙයක් වෙනවා. ගොඩක් ඉන්න ඔඩියන්ස් එකකට කතා කරද්දී. අපි කොහොමද හැමෝගෙම S දිහා බලන්නේ? ඔන්න ඕක අපිට එන ප්‍රශ්නයක්. ඒ වගේමයි කැමරාවකට කතා කරද්දී ඊටත් වඩා චුට්ටක් වෙනස්. එතකොට මතක තියාගන්න ඕනේ අපිව සවන් දෙන්න තමයි අපේ කැමරාවේ ලෙන්ස් එක. ඉතින් ඔන්න ඔය කියන දේවල් කරුණු ඇතුළත අපිට ගොඩක් දේවල් තියෙනවා ස්ටේජ් එකක් උඩ කට්ටියකට කතා කරද්දී, එහෙමත් නැත්නම් කැමරාවක් ඉස්සරහා ලොකු පිරිසකට කතා කරද්දී. ඉතින් අද අපි කතා කරමු ඒ දේවල් එකින් එක කොහොමද හරියටම ඔලුවට දාගන්නේ? අපි කොහොමද අපි ගාව තියෙන දෙයක් හරියටම තව කෙනෙක්ට ඩිලිවර් කරන්නේ කියලා. එතනදී මම මුලින්ම කතා කරන්න ඕනේ අපේ අවුට්ලුක් එක ගැන. මොකක්ද දන්නවද? තව කෙනෙක් අපි කියන දෙයක් අහන්නේ, තව කෙනෙක්ට අපි කියන දෙයක් දැනෙන්නේ, වදින්නේ හරියටම අපිට අපි කියන දේ ගැන කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කිව්වොත් තියෙනවා නම් විතරමයි. අපි ගොඩක් සැකෙන්, බයෙන්, මටත් විශ්වාසයක් නැතුව ඒ දේ ගැන කිව්වොත් අහගෙන ඉන්න කෙනාට ඒක ගැන කොන්ෆිඩන්ස් මදි කියන දේ තේරෙනවා. ඔන්න ඕක අපි හදාගන්න මුලින්ම කරන්න ඕනේ ස්ටේජ් එකක් උඩ කොන්ෆිඩන්ස් පිට හිට ගන්න ඕනේ. දැන් චුට්ටක් හිතලා බලන්න අපි ස්ටේජ් එක නිකන් මෙන්න මෙහෙම. එහෙමත් නැත්නම් මෙහෙම. එහෙමත් නැත්නම් මේ පොඩක් බයට මෙහෙම මේ උඩ බිම බලන ගමන් කතා කරොත් ස්ටේජ් එකේ බිම ඉඳන් අපි දිහා බලන කෙනාට කොන්ෆිඩන්ස් මදි. මේ කවුද මේ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. එතකොට ඔබ අන්න ඒ බැල්මෙන් විදෙන්න නම් කරන්න ඕන දෙයක් තියෙනවා. අපි පහසුවෙන් හිට ගන්න ඕනේ. පහසුවෙන් හිට ගන්නවා කියන්නේ අපිට ලේසි විදියට කකුල් දෙක තියාගෙන උරහිස් හරි කෙලින් තියාගෙන තමයි අපි කතා කරන්න ඕනේ. නිතරම ස්ටේජ් එකේ ඉන්න ඕනේ. මයික් එකක් අතේ තියෙනවා නම් මයික් එක නිතරම අපේ පපුවට ලං කරගෙන තියාගන්න ඕනේ. ඇවිදිද්දි පවා අපි කරන්න ඕනේ ඔන්න ඔය කියන ඉරියව්ව මේන්ටේන් කරගෙන එහාට මෙහාට යන එක. අත් දෙක පිටිපස්සට දාගන්න, ඔළුව ගහන්න, මොනේ දාඩිය පිහින්න නිතරම යන්න එපා. හරි. ඉතින් ඕක තමයි අපේ පෞරුෂය නිතරම ඔඩියන්ස් එකට පෙන්වන්න ඕනේ. අපි කියන දේ ගැන විශ්වාසයක් අපි ගාව තියෙනවා කියන දේ අපි පෙන්වන්න ඕනේ. දෙවෙනි දේ ඔබ විශ්වාස කරනවද? අපි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඕකේ තියෙන කරුණු වලට වඩා ඔඩියන්ස් එකට අපි කියන දේ බලපාන්නේ කොහොමද කියන එකට වැදගත් වෙන්න තව එක දෙයක් තියෙනවා. ඒක තමයි හඬ හැසිරවීම සහ වචන උච්චාරණ වෙනස්කම්. හඬ හසුරවද්දී විවිධාකාර ලස්සන කිරීම. එහෙමත් නැත්නම් වේරියේෂන්ස් පාවිච්චි කරන්න ඔඩියන්ස් එකට හරි ලස්සනට අපිව දැනෙනවා. කරුණු කොච්චර තිබුණත් වැඩක් නැහැ. හරියට ඒ හඬ පාලනය කරගන්න නැතුව අපි ඔඩියන්ස් එකට ප්‍රසන්ට් කරොත්. ඒක නිසා තව දෙයක් තියෙනවා. හඬ උච්චාරණය කරද්දී අපි වෙනස් විදිහකට ගොඩක් වේරියේෂන්ස් පාවිච්චි කරන ගමන් හඬ උච්චාරණය කරන්න ඕනේ. මට විනාඩි 5කින් 10කින් කියලා දෙන්න අමාරුයි කොහොමද මේ වේරියේෂන්ස් පාවිච්චි කරන්න කියලා. ඔබට ඒක ගැන මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන ලෝකේ ඕන තරම් ක්‍රම තියෙනවා හඬ උච්චාරණ
වෙනස්කම් නැත්නම් variations ගැන ඉගෙන ගන්න. ඒක නිසා variations ගැන ඉගෙන ගන්න. ඒ variations පාවිච්චි කරන ගමන් අලංකාරක පාවිච්චි කරන ගමන් ස්ටේජ් එකක් උඩ perform කරන්න ඔබ practice කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා. මම දැන් මෙහෙම කතා කරා දැක්කද? ඔබ කැමතිද කවුරු හරි කෙනෙක් මෙහෙම කතා කරනවට? තර්ජනය කරනවට? මෙහෙම point කරලා ඇඟිල්ල නෑ. එහෙමයි. හැබැයි අපිට තව කෙනෙක්ට යමක් අවධාරණය කරන්න ඕනේ නම් අපි ස්ටේජ් එකක් උඩදී අවධාරණය කරන ක්‍රමයක් තියෙනවා. මෙහෙම නෙවෙයි. මෙහෙම. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් මෙන්න මෙහෙම පාවිච්චි කරන්න. අත මෙහෙම පාවිච්චි කරන්න. කිසිම වෙලාවක අපි මෙහෙම ඔඩියන්ස් එකට කතා කරන්නේ නැහැ. එක්ක මෙහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම. ඒ විදිහට අපිට පුළුවන් යමක් අවධාරණය කරද්දී වචනයත් එක්ක අත මේ විදිහට පාවිච්චි කරන්න. අවධාරණය කරද්දී හඬට ගැඹුර දෙන්න. ඒ වගේමයි ඇඟිල්ල මෙහෙම නැතුව මෙහෙම තියාගන්න. මොකද අපිත් එක්ක ඉන්න ඔඩියන්ස් එක හරි කැමති ප්‍රියමනාපව අපි යමක් දෙන්න හදනවා. නැතුව බල කිරීමකින් තර්ජනය කරලා යමක් දෙන්න හැදුවොත් ඔඩියන්ස් එකෙන් ඒක බාර ගන්න ප්‍රමාණය හරි අඩුයි. හරි. ඔන්න ඉතින් අපි පොයින්ට්ස් දෙකක් ගැන කතා කළා. ස්ටේජ් එකක් උඩ perform කරද්දී මම මේ කතා කරන්නේ මයික් එකකින් කතා කරන එක ගැන විතරක්ම නෙවෙයි. නටනවා වෙන්න පුළුවන්, නැත්නම් මොකක්ම හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. ඕන දෙයක්. විශේෂයෙන්ම ස්ටේජ් එකක් උඩ ඉද්දී ඔඩියන්ස් එකකට අපි යමක් ඉදිරිපත් කරද්දී තව විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි eye contact. අපි කොහොමද ඇස් අතර සම්බන්ධතාවය තියාගන්නේ අපි දිහා බලාගෙන ඉන්න අයට? ඒක නැටුම් ගැයුම් වෙන්න පුළුවන්, මොකක් හරි වාදන භාණ්ඩයක් වාදනය කරද්දි වෙන්න පුළුවන්, මයික් එකකින් කතා කරද්දි වෙන්න පුළුවන්. මේ හැම දෙයකදීම ස්ටේජ් එකක් උඩ ඉන්නවා නම් ඔබ නම් එන්ටර්ටේනර්, අනිවාර්යයෙන්ම ඔඩියන්ස් එක අපි පිනවත්ටි. ඒගොල්ලන්ට තමයි අපි මේ දෙන්නේ කියන දේ, මේ යමක් දෙන්න උත්සාහ කරන්න කියන දේ අනිවාර්යෙන් පෙන්වන්න තියෙන ඕනම දේ eye contact. මම අර කලින් කිව්වා වගේ විවිධාකාර ඔඩියන්ස් තියෙනවා. එක්කෙනෙක් එක අපි කතා කරද්දී විශේෂයෙන්ම අපිට පුළුවන් ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. හැබැයි අපි හිර වෙන තැනක් තියෙනවා. ඒක තමයි ලොකු ඔඩියන්ස් එකකට අපි කතා කරද්දී කොහොමද අපි eye contact තියාගන්නේ? දැන් චුට්ටක් හිතලා බලන්න, ගොඩ දෙනෙක් ඉන්නවා නම් අපි කොහොමද ඒගොල්ලන්ගේ ඇස් දිහා එකපාර බලන්නේ? අපිට බලන්න අමාරුයි. ඕකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක X හැඩයකට අපිට පුළුවන් eye contact තියාගෙන යන්න. මේ කෙරවල ඉඳලා අර කෙරවලට බලන්න. අපෝ මේ කෙරවල හිටලා මේ කෙරවල ඉඳලා අර කෙරවලට බලන්න. අනිත් ක්‍රමය තමයි චුටක් මතක් කරලා බලන්න අර මුහුදේ නැව් යද්දී කොහොමද මෙන්න මෙතන ගොඩබිමක් තියෙනවා කියලා පෙන්වන්නේ. ලයිට් හවුස්. ලයිට් හවුස් එකෙන් ලයිට් එකක් මෙන්න මෙහෙම මුහුද පැත්තට යොමු කරනවා. ඒ වගේ ඔබටත් පුළුවන් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ඔබේ ඇස් හැමතිස්සෙම අරගෙන යන්න. කා දිහාවත් බලන්නේ නැතුව ඇස් වලින් ඔඩියන්ස් එකේ ඉන්න හැමෝම පහු කරගෙන යන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ ස්ටේජ් එකේ ඉන්න කෙනා මන් දිහා බලාගෙන හිටියා. නැත්තම් ඔන්න දැන් තව චුට්ටෙන් මන් දිහා බලයි. ඔබටත් සමහර විට ඔඩියන්ස් එකේ හිටියොත් ඔන්න ඔය වගේ අත්දැකීම් තියෙන්න පුළුවන්. නටනවා වෙන්න පුළුවන්. මොකක් හරි වාදනයක් කරනවා වෙන්න පුළුවන්. මයික් එකක් අතේ තියාගෙන කතා කරනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයකදීම ඔබට අන්න ඒ දේ පාවිච්චි කරන්න පුළුවන්. ලයිට් හවුස් එකක විදිහට ඔබ ඇස් අරන් යන්න ඔඩියන්ස් එක හරහා. ඔබ ඇස් දුවවන්න ඔඩියන්ස් එක හරහා. ඉතින් අනිවාර්යයෙන්ම eye contact තියාගන්න එක ස්ටේජ් එකක් උඩ perform කරද්දී මේ විදිහට වැදගත් වෙනවා. හරි. දැන් අපි බලමු අනිත් කාරණාව මොකක්ද කියලා. ඒක තමයි ඒක ඕනම වෘත්තීමය ස්ටේජ් එකක් උඩ perform කරන ඕන කෙනෙක්ට එන්න පුළුවන් දෙයක්. මොකක්ද දන්නවද? අපි චුට්ටක් පීඩනයකින් ඉද්දි බයකින් ඉද්දි අපිට කතා කරන්න කරුණු නැති වෙන්න අපේ මූණේ තියෙන මස් පිඩු ගොඩක් තෙරපෙන්න ගන්නවා. හිර වෙන්න ගන්නවා. ඔන්න ඕකට මංගාව තියෙන විසඳුමක්. මංගාව කියවට මංගාව තියෙන විසඳුමක් නෙමෙයි. ඒක ගොඩක් වෘත්තීමය කට්ටිය පාවිච්චි කරන දෙයක්. දැන් අපි ගාව ස්ටේජ් එකේ ඉන්නවනම් මොකක් හරි කොලයක් තියෙනවා නම්, පොතක් තියෙනවා නම්, නෝට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. කොහොමද දන්නවද? ස්ටේජ් එකක් උඩ කතා කරද්දී අපිට පුළුවන් performance එක perform කරන්න ඉස්සලා
අපිට පුළුවන් තරම් කැත ඉරියව් අපේ මුණෙන් දාන්න පුළුවන්. පුළුවන් තරම් කැත විදිහට මුණ හදාගන්න. කට ඇද කරන්න, නහය උල් කරන්න, දත් විරිත්තන්න. මොකද දන්නවද? එයා මොකද කියලා කියන්න කලින් ඔඩියන්ස් එකේ ඉන්න කට්ටිය ඔක දැක්කොත් හරි කැතයිනේ. අන්න ඒකට තමයි මම මෙන්න මේක පාවිච්චි කරන්න හදන්නේ. ස්ටේජ් එකක් උඩ එද්දී අපි නිතරම මේ වගේ දෙයක් අතේ තියෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි මූණ පහගෙන නැත්නම් චුට්ටක් පැත්ත හැරිලා අපිට පුළුවන් තරම් කැත ඉරියව් මූණෙන් දාන්න. එතකොට ඔන්න ඔය තෙරපිලා තියෙන, හිර වෙලා තියෙන මූණේ තියෙන මස්පිඩු ටික, මසල්ස් ටික පුළුවන් තරම් රිලීස් වෙන්න ගන්නවා. එතකොට ඉන්නවට වඩා කොන්ෆිඩන්ස් එකක් අපේ මූණ හරි ලස්සනයි ප්‍රියමනාපයි කියන දේ අපිට වගේම ඔඩියන්ස් එකටත් පුළුවන් තරම් පේන්න ගන්නවා. ඉතින් ඔක තව පොයින්ට් එකක්. එතකොට අපි දැන් පොයින්ට්ස් 4ක් ගැන කතා කරලා ඉවරයි. ඉතින් කොහොම හරි ස්ටේජ් එකක් උඩ කතා කරද්දී මෙහෙමයි කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් බැරි පරාසයක් තියෙනවා. ඉතින් කාලෙත් එක්ක අත්දැකීම් එක්ක ඔබත් මමත් මේ දේවල් ඉගෙන ගත යුතුමයි. කොහොම හරි දැන් ස්ටේජ් එකක් උඩට ආවම ඕනම දෙයක් කරන්න අපිට පුංචි තැති ගැන්මක් තියෙනවා. ඒ තැති ගැන්ම නැතිම තරම් කට්ටිය කවුරුත් නැහැ. ඉතින් ඔන්න ඔය කියන බය, ඔන්න ඔය තියෙන හිරවීම නැති කරගන්න අපි ගාව පුංචි ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ඒ ටෙක්නික්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔබ ඉන්නේ ආතතියෙන් කියලා හිතන හැම වෙලාවකදීම. පළවෙනි දේ ඔබට පුළුවන් හුස්ම ගන්න එක පුංචි ටෙක්නික් එකකින් කරන්න. පළවෙනි දේ. හොඳ පහසුවෙන් හිට ගන්න. හිටගෙන ඉවර වෙලා ලොකු හුස්මක් අරගෙන පුංචි වෙලාවක් රඳවාගෙන තියාගෙන ඉඳලා එකපාර අතාරින්න ඕනේ. ওই විදිහට 10 වතාවක් කරලා බලන්න ඔබට පුළුවන් හොඳට ඔබේ තියෙන ආතතිය රිලීස් කරගන්න. මෙන්න මේ වගේ. මේ විදිහට 10 වතාවක් කළොත් කරලා බලන්න ඕනේ. මේ විදිහට 10 වතාවක් කළොත් ඔබට පුළුවන් ඔබේ තියෙන ආතතිය මේ හිර වෙලා තියෙන ගතිය නැති කරලා දාන්න. එතකොට ඔන්න ඕක එක පොයින්ට් එකක්. ඒ වගේමයි ඔබට පුළුවන් හොඳට ස්ටේජ් එකක් උඩ සද්දෙන් කතා කරන වැඩක් නම් කරන්න තියෙන්නේ. ඒ වගේම සින්දුවක් කියන්න නැත්නම් මයික් එකකින් කතා කරන්න. මේ දේවල් නම් ඔබට කරන්න තියෙන්නේ. ඔබට පුළුවන් ඔබේ තියෙන හඬ ස්වර හොඳට ටියුන් කරගන්න. ඒකට ඔබ කරන්න ඕනේ ඔය තියෙන ස්වර ටික හරි සද්දෙන් විවිධාකාර මට්ටම් වලට ආයත් කරන එක. උදාහරණයක් ඇරෙන්න මෙන්න මෙහෙම. අපි ගමු අයන්න. කියන එක මම උදාහරණයක් කරලා පෙන්නන්නම්. අපි ගොඩාක් යටින් මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් ලෙවල් එකක් වැඩිපුර. ඊට පස්සේ තවත් ලෙවල් එකක් වැඩිපුර. ඒ විදිහට ඔබට පුළුවන් උපරිම ලෙවල් එකකින් කරන්න ඕනේ. හැබැයි කිසිම වෙලාවක අපි කතා කරද්දී කෑ ගහන්න හොඳ නැහැ. මොකද අපිට හිතුණාට ඒක පුංචි බලපෑමක් තමයි උගුරට වෙන්නේ කියලා. අපි මේ උගුරට වෙන බලපෑම ලොකු කාලයකට අපව රිකවර් වෙන්නේ නැහැ. උදාහරණයකට මෙන්න මෙහෙම. පුළුවන් තරම් දිගට කරලා යන්න ඕනේ. ඊට පස්සේ ඊට වඩා ස්ටෙප් එකක් වැඩිපුර. පුළුවන් තරම් දිගට කරගෙන යන්න ඕනේ. තවත් ස්ටෙප් එකක් වැඩිපුර. ඔබ දිගට ඔය වැඩේ කරගෙන ගියොත් ඔබට ඔය කිව්ව වේරියේෂන්ස් ටික හරියට දාගන්න ලේසි වෙනවා. අද කියලා දීපු ටෙක්නික්ස් ටික ඒ වගේම අද කියලා දීපු ට්‍රික්ස් ටික පාවිච්චි කරොත් ඔබට පුළුවන් ස්ටේජ් එක උඩ ලොකු වැඩක් කරන්න. අප මතක් කරනම් ඔබට කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ ස්ටේජ් එකට නැග්ගම. ඔන්න ඔය කියන කොන්ෆිඩන්ස් එක මදි නම් ඔබට පුළුවන් බ්‍රීතිං එක්සර්සයිසස් පාවිච්චි කරන්න. ඒ වගේමයි අර මූණ ඇද කරලා කැතම ඉරියව් ටික දාගෙන ආපහු මූණේ තියෙන මසල්ස් ටික රිලීස් කරගන්න වැඩේ ඔබට කරන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක හැදෙන්න. ඒ වගේමයි කිසිම වෙලාවක කතා කරද්දී මෙන්න මෙහෙම ඇඟිල්ල පාවිච්චි කරන්න එපා. ඔබට පුළුවන් මේ දේ ඒ වෙනුවට රීප්ලේස්මන්ට් එකක් හැටියට පාවිච්චි කරන්න. ඒ වගේමයි ඔබට පුළුවන් ස්ටේජ් එක පුරා ඇවිදින ගමන් හරි ලස්සන පෞරුෂයක් මේන්ටේන් කරගන්න. හැමතිස්සම කෙලින් බලාගෙන ඉන්න. අත් දෙක බැඳගෙන අත් දෙක පිටිපස්සට තියාගෙන ඒ දේවල් ස්ටේජ් එක උඩ කරන්න තියාගන්න එපා. මතක තියාගන්න මයික් එකෙන් සෙල්ලම් දාන කෙනෙක් වුණත් ඔබ ස්ටේජ් එක උඩ නැත්තම්
බෙරයකින් එහෙම නැත්නම් මොකක්ම හරි ඉන්ස්ට්‍රුමන්ට් එකකින් සෙල්ලම් දාන කෙනෙක් වුණත් ඔබ ස්ටේජ් එක උඩ එහෙම නැත්නම් නටන සින්දු කියන කෙනෙක් වුණත් ස්ටේජ් එකක් උඩ ඔබ ඉන්නේ ස්ටේජ් එකක් උඩ කියන දේ මතක තියාගන්න ඕනේ. අන්න ඒ දෙයට ඔබට තියෙන්න ඕනේ එකම දේ කොන්ෆිඩන්ස් එක. ඊට පස්සේ කරුණු දක්ෂතාවය හැමදේම තියෙන්න ඕනේ. හැබැයි වැඩිපුරම තියෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එක කියන දේ මතක තියාගන්න. ඒ වගේමයි ස්ටේජ් එකෙන් බිම ඔබ කවුරු වුණත් කමක් නැහැ. ස්ටේජ් එක උඩ ඔබ දන්න හැමදේම කරන්න ඕනේ. ඔබට තියෙන උපරිම ශක්තිය ස්ටේජ් එක උඩදී ඔබ පාවිච්චි කරන්න ඕනේ. ස්ටේජ් එකෙන් බිම ඔබ කවුරු වුණත් කමක් නැහැ. ස්ටේජ් එක උඩ ඔබ වැඩක් කියන දේ මතක තියාගන්න. අයිබෝන් ප්‍රඥාත්‍රත් එක්ක එකතු වෙලා ඉන්න ලංකාවෙන් පිට ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට ඔයගොල්ලන්ට හොඳ ප්ලැට්ෆෝම් එකක් හම්බෙලා තියෙනවා ඔයගොල්ලෝගේ දක්ෂතා ලෝකෙට අරගෙන යන්න. ඉතින් මේ විදිහ ඔබට මම දන්නවා විවිධ ප්‍රායෝගික පුහුණුවීම් ලංකාවේ ඉඳලා මේ විදිහට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබට ලබා දෙන්න මේ සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. මම අද ඔබට කියා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ තවත් සුවිශේෂී වැදගත් කාරණාවක් ගැන. දැන් මේ රිද්මයාත්‍රා කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ නර්තනයේට, ගායනයේට, රංගනයේට මේ හැමදේටම දක්ෂ හැම කෙනෙක්ම ඉන්නවා. මේ හැමදේටම ඕන වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි හඬ. හඬ තමයි අපි sannivedanaya කරන ප්‍රධානතම මාධ්‍ය බවට පත් වෙන්නේ. අපිට කතා කරලා ගොඩක් දේවල් හරිම විදිහට කියන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පුංචි දරුවෙක් මදුරුවෙක් කෑවත් අඬනවා, බඩගින්නටත් අඬනවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා අපිට තියෙන බඩගින්නත්, අපිට තියෙන වෙහෙසක්, අපිට තියෙන මහන්සියක්ද කතා කරලා හඬින් කියන්න. ඒ වගේම තමයි මිනිස්සෙකුට තමයි තියෙන්නේ මේ විදිහට වෙනස් කරන්න පුළුවන් කටහඬක්. දැන් සාමාන්‍ය කපුටෙක් කෑ ගැහුවොත් එකම විදිහට කෑ ගහන්න. බල්ලෙක් කෑ ගැහුවොත් හඬ යම්කිසි තරමක වෙනස් වුණාට එකම හඬක් තියෙනවා. හැබැයි පුද්ගලයෙකුට විවිධ හඬ අනුකරණය කරන්න පුළුවන්. සහ කෙනෙක්ගෙන් කෙනෙක්ට තියෙන හඬ ප්‍රමාණය වෙනස්. අපි බලමු මුලින්ම මම ගොඩාක් කැමරට යන්න උත්සාහ කරන්නේ නැහැ. සමහරට වෘත්තීයමය වශයෙන් අධ්‍යාපනය ලැබපු කෙනෙක් ඉන්නවා නම් සමහරට දන්නවා ඇති. නමුත් ගොඩක් වෙලාවට විනෝදාංශයක් වශයෙන් ගායනයේ රංගනයේ නර්තනය කරන කෙනෙක්ට නම් මේක ගැඹුරට ගිහිල්ලා විද්‍යාත්මකව පැහැදිලි කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම ඔබට ලෑස්ති කියලා දෙන්න කොහොමද මේ හඬ උපදින්නේ කියලා. අපේ මේ කුස තුල තියෙන මේ ප්‍රදේශයේ තියෙන වාතය මේ විදිහට උඩට ඇවිල්ලා අපේ මේ උගුරේ තියෙන ස්වර තන්තු දෙකක ගැටුණාට පස්සේ තමයි මේ හඬ උපදින්නේ. අපි කතා නොකරන හැම වෙලාවකම මේ ස්වර තන්තු දෙක විවෘත වෙලා තියෙන්නේ. කතා කරනකොට මේ ස්වර තන්තු දෙකේ වැදිලා තමයි හඬ ඉපදෙන්නේ. ඒ හඬ මේ මුඛය ආශ්‍රිත ප්‍රදේශය සහ හිස මේ ආශ්‍රිත ප්‍රදේශවල ගැටිලා ප්‍රකම්පණය වෙලා තමයි එක එක ශබ්ද රටා අපි නිකුත් කරන්නේ. විශේෂයෙන් සමහර හඬවල් තියෙනවා අපි උදරයෙන් ගන්න. සමහර හඬ මේ උගුරෙන් ගන්න. සමහර හඬ ඉස් මුදුනින් ගන්න. මේ විදිහට එක එක හඬ. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම ඔබට කියනවා ඒ මොකද කරන්නේ කියලා අහනවා. ඒකම මට කියන්න පුළුවන් ඒ මොකද කරන්නේ? ඒ හඬ දෙකේ ඒ උච්චාරණයන් දෙකේ තියෙන භාවයන් දෙක වෙනස්. එකකට එකක් අපිට නිකන් හරි සාමාන්‍යයි. අනිත් එක බය හිතෙනවා. ඒ බය හිතෙනවා. එතකොට අපි ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, ශිල්පිනියක්, නිවේදකයෙක්ට වැදගත්ම මේ හඬ කොහොමද හරියට ප්‍රැක්ටිස් කරන්නේ? ඕක තමයි වැදගත්ම කෑල්ල. මෙච්චර දේවල් කිව්වේ මෙන්න මෙතෙන්ද එන්න. අපි ඒකට ක්‍රම ගොඩක් පාවිච්චි කරනවා. මම අද ඔබට බොහොම සරල, ලේසි ඕනම තැනක ඉන්න ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් පුංචි ව්‍යායාමයක් ඔබට කියලා දෙනවා. හරිද? මේ ස්වර තන්තු දෙක අපි හැම වෙලාවකම ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් අපිට පුළුවන්කමක් තියෙනවා හොඳම හඬක්, හරිම හඬක් එළියට ප්‍රක්ෂේපණය කරන්න. දැන් ගායකයෙක්ට සාගයන විදිහටම නී කියන්නේ නැහැ. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හරිද? ඒ දෙක අතර යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ යම් යම් තලවල ගායනා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් හොඳ හඬක් නිපදව ගන්න මෙන්න මේ ප්‍රැක්ටිස් එක ඔබට කරන්න පුළුවන්. කීප වතාවක් දවසට කරන්න. සෙෂන් උදේ කාලේ කරනවා වඩා හොඳයි. සහ මේක ප්‍රැක්ටිස් කරලා අපිට කියන්න ඔයාලට වෙනසක් දැනෙනවද කියලා. සමහර විට මේ වීඩියෝ එක බලන ගමන් මගෙත් එක්කත් ඔයාලට කරන්න පුළුවන්. අකුරු පහයි. ආ, ඊ, උ, ඒ, ඕ. මම ආයෙ වතාවක් කියන්නම්. ආ, ඊ, ඒ, ඕ, උ. මේ හඬ පහ අපේ මේ අර මම කිව්ව මාර්ගයේ තැන් පහකින් තමයි උපදින්නේ. හරි දැන් ඌ කිව්වම ඔබට දැනෙනවා ඇති බඩෙන් තමයි මේ ඌ සද්දේ උපදින්නේ. ඕ කිව්වම ඔබට දැනෙනවා ඇති මේ උගුර ආශ්‍රිත ප්‍රදේශය තමයි ඕ ඕ ඕ ඕ.
ඕ කියන හඬ ඉපදෙන්නේ. මේ හඬ පහ ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔබට හොඳට කතා කරන්න, හොඳට ගායනා කරන්න, හරි ශ්‍රුතියට යන්න, හරි තලවල ගායනා කරන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. එහෙනම් අපි මේ ප්‍රැක්ටිස් එක කරලා බලමු. මම ඔබට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රැක්ටිස් එකේදී ආ ඊ ඌ ඒ කියන එක අපේ මේ ගන්න හුස්ම ඉවර වෙනකන් කියන්න පුළුවන් නම් මෙතෙන්දී කවදාවත් සමහරු වැරද්දක් කරනවා. දැන් හුස්ම ඉවර වෙන හරිය වෙනකොට ඒ ගානට යන්න එපා. මොකද හේතුව මේ ස්වර තන්තු තමයි අපිට තියෙන වටිනාම දේ. ගායකයෙක්ට, නර්තන ශිල්පියෙක්ට, වාදකයෙක්ට, නිවේදකයෙක්ට කටහඬින් වැඩ ගන්න ඕනම කෙනෙක්ට තියෙන වටිනාම දේ මේ ස්වර තන්තු. ඒ නිසා ඒවා ආරක්ෂා කරගන්න වගකීම තියෙනවා. අමාරුවෙන් කරන්න එපා. හරිද? අපි ආයෙ වතාවක් කරමු මේ අකුරු පහ. ආ ඊ ඌ ඒ ඕ. හරිද? සහ කට අරිද්දෙත් මේ ඇඟිලි දෙකේ ප්‍රමාණයට අනවශ්‍ය විදිහට කියලා අරින්න ඕනෙත් නෑ. කට බහලා කවදාවත් කතා කරන්න එපා. කනින් වැඩ ගන්නවා. සාමාන්‍ය විදිහට කට ඇරලා ඔබේ හුස්ම ඉවර වෙනකන් මේ ආදි විදිහට ඔබට කරන්න පුළුවන් නම් දවස් කීපයක් මේ ප්‍රැක්ටිස් එක කරන්න පුළුවන් නම් ඔබට හොඳ හඩක් හිමි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. හඩක් කියලා කියන්නේ තව කෙනෙක් අනුකරණය කරන දෙයක් නෙමෙයි. තමන්ට මේ හඩ කියන එක ආවේනිකයි. හරිද? ඒකට ඔබට සමහර විට වෙන ගායකයෙක්ගේ හඩට යනින් ආසන්න වශයෙන් යන වොයිස් එකක් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ ඒ වොයිස් එකෙන් කතා කළොත්, ඒ වොයිස් එකෙන් ගායනා කළොත් මතක් වෙන්නේ පළවෙනි ගායකයා විතරයි. ඔබ නෙමෙයි. ජෝතිපාල වගේ සින්දු කියන කෙනෙක්. මිල්ටන් මල්ලවාර්චි වගේ සින්දු කියන කෙනා. හැබැයි ඔබට වෙන්න පුළුවන් ඔබම. මේ ප්ලැට්ෆෝම් එක ඔබට ඉතාම වටින ප්ලැට්ෆෝම් එකක් හම්බෙලා තියෙන ලංකාවේ දොරේ ඉන්න ඔබට. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එකෙන් වැඩ ගන්න මේ විදිහට අපි ලෑස්ති ඔබට දිගින් දිගටම මීට එහා ගිය ගැඹුරු දේවල් කියලා දෙන්න ලෑස්ති. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ මං අද කියලා දීපු ප්‍රැක්ටිස් එක ඔබට පුළුවන් නම් සති කීපයක් එක දිගට කරන්න. ඔබ හඩෙන් වැඩ ගන්නවා නම් මේක ජීවිත කාලේ පුරාවටම කරන්න ඕන. ඔබට ලැබෙන අවස්ථාවලදී මේ ප්‍රැක්ටිස් එක කරන්න. මම විශ්වාස කරනවා ඔබට වඩා හොඳ හඩක් හිමි පුද්ගලෙක් වෙන්න පුළුවන් කියලා. Thank you.